එතන ඉඳලා අපේ ශරීරයත් යම්කිසි විදියක මර්ධනයක් කරගමු. අපි ලංකාවේ යනවා වගේ මෙතන කඳු නැහැ නගින්න. අතිශයම අමාරු නැහැ. හරිම සරල රේඛාවකයි අපි යන්නේ. අවුවකුත් නැහැ, සීතලත් ටිකයි තියෙන්නේ. හින්දා අපිට ලොකු දුෂ්කර භාවයක් නැහැ මේ කල්වාරී පාද නමස්කාරය. නමුත් ඔබ කරන්න පුළුවන් ඔබට ඒ කැපකිරීම් ටික කරන්න. ඔබට හදවතට දැනෙන, ඇඟට දැනෙන දේ ඔබ කරන්න. යේසුස් වහන්සේ ගෙත්සෙමන මල්යනේ යාඥා කරනවා. ගෙත්සෙමන මල්යනටම ඇවිල්ලා ජේසු උන්වහන්සේගේම සමීපතම ගෝලීන් තිදෙනා සමග උන්වහන්සේගේ අවසාන ඇදුමට සම්බන්ධ වෙනවා. පුරා දවස් 40ක් निराहारව එක දිගට එක එල්ලේ එකම අභිලාෂයකින් යාඥාව ප්‍රගුණ කරපු මනුස්සෙක් දෙවි කෙනෙක් හැටියට එච්චර අත්දැකීම් වලින් පිරිපුන්වුණු ජේසුට මේ එක පුංචි විනාඩි කීපයක් එක එල්ලේ එක විදියට යාඥා කරන්න බැරි තරම් උන්වහන්සේ අතිශයින්ම කැළඹිලා උන්වහන්සේ මේ වෙද්දි පුදුමාකාර විදියට උන්වහන්සේ තැති අරගෙන මොකද උන්වහන්සේට සියල්ල දිගහැරුණා. උන්වහන්සේ ඉදිරිපිට ඉදිරි දවසේ තව පැය කීපයකින් උන්වහන්සේට අත්විඳින්නට වෙන මේ ශරීර කූඩුවට අත්විඳින්නට වෙන අධික දුක් වේදනා සම්භාරය උන්වහන්සේට මැවිලා ත්‍රිපටියක රූප රාමු වගේ පෙනුණා. අනේ නිසා උන්වහන්සේ අතිශයින්ම කැළඹිලා ඉන්නේ. උන්වහන්සේ යාඥා කරන්නට උන්වහන්සේට ශරීරය ගත කැමති උනත් ශරීරයට දෙන්නේ නැහැ. නැකිටලා නැවත ගෝලයෙන්ගේ ඇසුරට යනවා. බලද්දි ගෝලයනුත් උන්වහන්සේ සමග නෙමෙයි. ඔවුන් නිදී. එක පාරක් නෙමෙයි. උන්වහන්සේ 3 පාරක්ම නැගිට මේ පුංචි කෙටි කාලය උන්වහන්සේ එක එල්ලේ යාඥා කරන්න බැරි වුණා. ඒ තරම් උන්වහන්සේ අතිශයින් කැළඹිලා හිටියේ. එනිසා මා ප්‍රේමාන්තනේ ස්වාමීන් වහන්සේ දේව තාත්තගේ අත්දැකීමට යනවා. තාත්තා ගාවට යනවා. තාත්තට කියනවා පෙරද වගේම තාත්තා ගාවට ගිහිල්ලා තාත්තට කෑ ගහනවා. තාත්තේ මම ආවේ මේකටයි මන් දන්නවා. නමුත් මට දැන් හිතෙනවා මේ කුසලානේ මට එච්චරටම කදූරයි, එච්චරටම අමාරුයි. පුළුවන් නම් තාත්තේ මේක අයින් කරන්න. පුදුම මනුස්සෙක්, මනුස්ස ස්වභාවය, මනුස්සකම තාත්තේ පුළුවන් නම් අයින් කරන්න. මොකද උන්වහන්සේ හොඳාකාරවම දන්නවා මනුස්ස පුතෙකුට මේක අමාරුයි කියන එක. එච්චරටම කදූරයි. උන්වහන්සේ අවසානයේදී තාත්තට ඉඩ දෙනවා. තාත්තේ ඔබ වහන්සේගේ කැමැත්ත වේවා. ඔබ වහන්සේගේ සැලැස්ම වේවා. මාත් එක්ක ඉන්න. අප්‍රමාන්තනේ එතරම් කැළඹිච්ච අවස්ථාවක් උන්වහන්සේගේ ජීවිතේ කොතේ එතෙක් තිබිලා නැහැ. නැති තරම්. එච්චරටම උන්වහන්සේ කැළඹිලා හිටියේ. එනිසා ඒ කැළඹුණු ස්වභාවයත් එක්ක උන්වහන්සේ මේ වෙද්දී ගෙත්සෙමන මල්යනේදී තාත්තටම ලං වෙනවා. තාත්තටම සම්බන්ධ වෙනවා. නිසා අපි ඒක මෙනෙහි කරමු. ඒ මෙනෙහි කිරීම තුළ අපි උන්වහන්සේගේ කැළඹිලි ඒ ස්වභාවය අපි බද්ධ කරමු අපේ ජීවිතේ. නුහුරු නුපුරුදු දේශයක හුරුපුරුදු අපේටම ලෙන්ගතු දෙවියන් එක්ක අපි මේ ගමන යන්නට ආවා. අපේම සහෝදර සහෝදරයන් අම්මලා තාත්තලා දුවලා පුතාලා ඒ සියලු දෙනාම අපි අපේ රටේ තනි කරලා අපි මෙහෙ ඇවිල්ලා
අපි අපේ ජීවිතයේ දුෂ්කරම සමහරට අභියෝගාත්මක කාලයන් ගත කරපු අවස්ථා ඔබේ ජීවිතවලත් ඇති. ඒවා මුසු කරමු උන්වහන්සේගේ මේ අතිශයම දුෂ්කර ඒ මොහොතට බද්ධ කරමින් අපි ආඥා කරමු. ස්වර්ගයෙහි වැඩ සිටින අපගේ පියාණනි, ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් මෙලොවේ සිදු වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව. ඔබට වරද කරන අයගේ වැරදි කමා කරන්නාත් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන්ට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී, පාපී අපට කරුණා කරවදාළ මැනව. අපට කරුණා කරවදාළ මැනව. මලා කුස්තයන්ගේ ආත්මාවල් දේව දයාබරකම සමාදානයේ සැතපෙන ලද්දේවා. ආමේන්. පළවෙනි ස්ථානයේ ඊශ්වර ධර්ම මාර්ගයේ දීනවරම සීකර. උන්වහන්සේව කෙලින්ම ගෙනියන්නේ අන්නාස් ගාවට. අන්නාස් කියන්නේ උත්තම පූජකෙක්. අන්නාස් ස්වාමීන් වහන්සේව අරගෙන යන්නට කියනවා කයිපාස් ගාවට. කයිපාස් තීරණය කරනවා මේක ඔහුගේ බලයට එහා ගිය දෙයක්. කෙනෙකුට මරණ දණ්ඩනය දෙන්නට නම් ඔහුව යොමු කරන්නට ඕනේ පිලාත් ගාවට. එනිසා ස්වාමීන් වහන්සේට යන්නට වෙනවා පිලාත් ගාවට. පිලාත් හොඳ ආකාරව දැනගෙන හිටිය ප්‍රේමවන්තනේ, මේ නාසරෙතේ ජේසුස් කියන්නේ නිදොස් මිනිසෙක්, නිර්දෝෂී මිනිසෙක් කියන එක හොඳ ආකාරවම දැනගෙන හිටිය පිලාත්. අනේ නිසා පිලාත් පුංචි තුරුම්පුවක් අදිනවා මෙතන අත හොද ගන්න සුපුරුදු පරිදි. පිලාත් ඒ වෙද්දී පාස්කු මංගල්‍යයට ජුදයාවට නැත්නම් ජෙරුසලමට ඇවිල්ලා ඉන්නවා කියලා ආරංචි වුණු හෙරෝද් ගාවට යවනවා. හෙරෝද් ගාවට යද්දී හෙරෝද් නැවත පිලාත් ගාවට යවනවා. බලන්න ගමන. පළවෙනියෙන්ම යනවා අන්නාස් ගාවට. අන්නාස්ගෙන් කයිපාස්ට, කයිපාස්ගෙන් පිලාත්ට, පිලාත්ගෙන් හෙරෝද්ට, හෙරෝද්ගෙන් නැවත පිලාත් ගාවට. ප්‍රේමවන්තනේ, මෙතන මිනිස්සු බහුතරයක් මෙතන ඉන්නවා. මිනිස්සුගෙන් අහනවා පිලාත් උඹලට මොනවද ඕනේ? ප්‍රේමවන්තනේ, අවුරුදු 3ක් එක දිගට මානුෂික මෙහෙවරක් කරපු ජේසු, කාටත් අවඩක් නොකරපු ජේසු, අහිතක් නොහිතපු ජේසුට කරනවා නම් කරේ හොඳම දේ, යහපත්ම දේ පමණයි. මොකද මිනිස්සු අත උස්සනවා මොනවද? මොහුව මරව කියලා. අප්‍රමාදනේ. පිලාත් හොඳ ආකාරව දන්නවා මේ මනුස්සයා නිර්දෝෂයි, ජේසු නිර්දෝෂයි. ඒ නිසා පිලාත් මොකද කරන්නේ? අවසානයේදී මේ අයගේ හිත උණු වෙයි කියලා හිතාගෙන සාමාන්‍ය වදකයෙකුට නැත්නම් සාමාන්‍ය වැරදකරුවෙකුට දෙන්න පුළුවන් කස ගැසීම් 30යි අපි කියමු 30ක් කියලා. ඒ වගේ තුන් ගුණයක් දෙනවා. ජේසුට රිද්දන්න නෙමෙයි. මේ නිසා මිනිස්සු මේ ස්වභාවය දැකලා උන්ගේ තීරණය නැත්නම් උන්ගේ ඉල්ලීම වෙනස් කරાવી කියලා. මොකද ඒක වෙන්නේ අනිත් පැත්ත. ඒ තුරුම්පුවත් ඕට නැතු වෙනවා. ඊට පස්සේ අවසාන තුරුම්පුව තමයි ඔහු ගන්න. මොකද්ද? හිරගෙදර ඉන්න බරපතලම සාපරාදී වර්ධකරුවා බරබ්බස් වෙද්දී
බරබ්බස් ගේනවා ජෙසුත් එක්ක හිටවන්න. එතනදී මා ප්‍රේමාන්තනි බරබ්බස් සහ ජේසු බරබ්බස් සහ ජේසු පිලාත් අහනවා බලට කාවද ඕන. අප්‍රමාදනේ මිනිස්සු අතුස්සනවා. අපිට ජේසු එපා අපිට බරබ්බස් දීපල්ලා. අපිට ජේසු එපා අපිට බරබ්බස් දෙන්න. අප්‍රමාදනේ මොකක්ද මේ වෙන්නේ? මෙන්න මේ දේම නෙමෙයිද මා ප්‍රේමවන්තේනි අවුරුදු 2000ක් ගිහිල්ලත් අද වෙද්දිත් සිදු වෙන්නේ. අපි ලංකාවේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම අද මිනිස්සු ඉල්ලන්නේ අපිට යහපත එපා අපිට අයහපත දීපල්ලා. අපිට හොඳ දේ එපා අපිට නරක දේ දෙන්න. අද අපි කියන්නේ එක නෙමෙයිද අපිට ජේසු එපා අපිට බරබ්බස් ඕනි කියලා නෙමෙයිද අපි කරන කියන දේවල් වලින් ගම්ම්‍ය වෙන්නේ පිළිබිඹු වෙන්නේ. අපිට යහපත එපා අපිට අයහපත දෙන්න කිය. අපිට හොඳ සම්භාවනීය කලාකෘති නැත්නම් සිනමා කෘති අපිට එපා අපිට නිල් චිත්‍රපටි දෙන්න. මේක නෙමෙයිද අපි ඉල්ලන්නේ. අද වැඩි බහුතරයක් සර්ච් කරන්නේ මොනවද? ඔයගොල්ලෝ දන්නවා. අපි මොනවද අද යහපතද ඉල්ලන්නේ? අපිත් එතනමයි. අපි ඉල්ලන්නේ අදත් අපි ඉල්ලන්නේ බරබ්බස් වලමයි. අදත් අපි ඉල්ලන්නේ අයහපතමයි නෙමෙයිද? අපිට හොඳ සාහිත්‍යමය ගුණ තියෙන සම්භාවනීය සින්දු එපා අපිට ඕන මන්දා මාලනියන්ගේ අමරදේවයන්ගේ ගායනයන් අපිට එපා අපිට දෙන්න රීමික්ස් කරපු හොඳට නටන්න පුළුවන් ඒවා. අපි ඉල්ලන්නේ මොනවද? අපි මෑතක් වෙනකන් අපි හොඳාකාරවම දැනගෙන හිටියා. අපි ඔය උත්තරීතර පාර්ලිමේන්තුවට යවපු 225කින් 175කට වැඩියේ පොලිසිවල නඩු තියෙනවා. පැමිණිලි තියෙනවා. අපි කතිර ගැහුවෙත් ගහන්නේ අපි හොරුන්ටමයි. එහෙම නෙමෙයිද අපි කළේ? ඒක නෙමෙයිද අදත් කරන්නේ? අවුරුදු 2000ක් ගිහිල්ලා. අපි මෙතනට ඇවිල්ලා අයියෝ අනේ අපොයි කියනවා ජේසුට වෙච්ච දේ. නමුත් අපිත් කරන්නේ ඔච්චරමයි. ඒකමයි. හිතන්න අපේ ජීවිතවලත් ඕකමයි. එනිසා ප්‍රේමාන්තනේ හැරෙමු අපේ ජීවිතවලට. අදත් අපේ යහපත තියෙද්දි අයහපතට කතිරේ ගහන මනාප දෙන ජාතියක් අපේ මිනිස්සු අපේ හැම වෙලාවම අපි උත්සාහ කරන්නේ දෙයටයි. අපි ජීවත් වෙන්නේ එහෙමයි. ඒ නිසා මේ ස්ථානයේදී ජේසුට අනේ අපොයි කියලා අපි දුක් වෙලා වැඩක් නැහැ ප්‍රේමාන්තනේ. අපි ජීවිත රාමු ජීවිත හැඩ වෙනස් කර නොගත්තොත් අපිත් එතනමයි. ඒ නිසා මෙතනදී අපි යාඥා කරමු ස්වාමීන් වහන්සේට අපි කෑ ගහමු අපි කෑ ගහලා කියමු. අදත් අපි යහපත ප්‍රතික්ෂේප කරලා අයහපත පිළිගන්න ජාතියක් හැටියට එයින් මිදලා යහපත උදෙසා යහපත වෙනුවෙන් වැඩ කරන්නට අවශ්‍ය ශක්තිය අපේ ඥානය ලබා දෙන්නට කියලා අපි යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනේ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන්ම වේවා. අපේ දේවදා භෝජනය අපට දානය කළ මැනව. අපට වර්ධ කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන්ට අස්වීමට අපට නොදී අයහපතින් මුදාගත මැනව. ස්වාමිනී පාපී අපට කරුණා කර වදාළ මැනව. අපට කරුණා කර වදාළ මැනව. මලා ක්‍රිස්තියානිගේ ආත්මාදේ දහවල්කම සමාදානයේ සතුටන ලද්දේවා. ආමේන්. පවුවලට ලාතරෙමි ආද
යදිමි කාමා ජේසු මම කළ පව්වලට ලාත වෙමි යදිමි කාමා දෙවෙනි ස්ථානය දුෂ්ට දුර්යෝ දේශෝදරවගේ ශ්‍රී කරපිට කුරුසේ තබති. මේ ස්තුතිය ඔබට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. මක්‍රමාන්තනේ ජුදයින්ට අවශ්‍ය වුණේ නායක පූජකයින්ට සදිසිවරුන්ට අවශ්‍ය වුණේ ජේසුගේ ජීවිතයට තිත තියන්න. ජේසුගේ ජීවිතය නැති කරන්න. මොකද ඒ හැමෝම ජීවත් වුණේ ඔවුන් හදාගත්තු භෞතික රාමුන් තුල. ඒ රාමුවෙන් පිටපනින්න ඔවුන් සූදානම් වෙහිටියේ නැහැ. එනිසා ජේසුට කුරුසේ නැත්නම් ජේසුව මරන්න මේ ජුදෙයින් අවුරුදු 3ක් තිස්සේම බලාගෙන හිටියා. මේ පළවෙනි අවස්ථාවවත් අන්තිම අවස්ථාවත් නෙමේ, මිට පෙර අවස්ථා කීපයකම උන්වහන්සේව කන්ද මුදුනෙන් තල්ලු කරලා මරන්න, ගල් ගහලා මරන්න අවස්ථා කීපයකම උන්වහන්සේට මරණ තර්ජන ඇති වුණා. මොකද ඒ හැම අවස්ථාවක්ම උන්වහන්සේ මග හැරියා. මේ අවස්ථාව වෙනකම්. එනිසා මා ප්‍රේමාන්තයනේ ජුදෙයින්ට අවශ්‍ය වුණේ ජේසුව කුරුසේ ඇන ගහලා මරන්නයි. එනිසා ඔවුන් පිලාත්ගෙන් තීන්දුව ගන්නවා. පිලාත් හරි අපූර්වට අත හෝද ගන්නවා. කුරුසේ ජේසුගේ කරට. මා ප්‍රේමාන්තයනේ කුරුසේ කියන්නේ වරදකරුවන්ට, පව්කරුවන්ට, මිනිමරුවන්ට, සල්ලාලයින්ට, දූෂකීන්ට, මංකෝලකරුවන්ට නියම වුණු මරණ දණ්ඩනයයි. එහෙනම් මොන වරදක් කළාටද ජේසුට මේ කුරුසය හම්බ වුණේ? මොන දෙයක් කරාටද? මා ප්‍රමාන්තනේ එදා කුරුසය සාපේ දෙවියන් වහන්සේගේ සාපලත් සලකුණක්. ඒ සාපලත් සලකුණම ජේසු ගැලවීමේ ලකුණ බවට පත් කරනවා. ලෝකේ යුග දෙකක් වෙනස් කරන නැත්නම් මාරු කරන තැන් දෙකකට හැරෙන්නේ මේ කුරුසයයි. කුරුසය තවදුරටත් සාපලත් සලකුණක් නෙමෙයි, ගැලවීමේ සලකුණක් ලෙස. මා ප්‍රමාන්තනේ උන්වහන්සේට මේ කුරුසය කැප නැහැ. උන්වහන්සේට මේ කුරුසය අකපයි. උන්වහන්සේට කුරුසය අයිති නැහැ. උන්වහන්සේට කුරුසය ලැබෙන්න කිසිම කාරණාවක් නැහැ. උන්වහන්සේ කුරුසය සතුටින් බාර ගන්නවා ප්‍රමාන්තනේ. කුරුසය මා ප්‍රමාන්තනේ අපේ ජීවිතවලත් මේ කුරුස කොයිතරම් නම් දිනපතා ස්වාමීන් අන්න එනිසායි තාමත් පැහැදිලිව ඒ වචනය තුල කියන්නේ. යමෙක් මා අනුව එන්නට කැමැත්තේද ඔහු හෝ ඇය තම කමනස කුරුසය දරා මා අනුව ඒවා කියලා. මට මතක් වෙන්නේ ඔයගොල්ලෝ දැකලා ඇති, බලලා ඇති පුංචි පින්තූරු කීපයක් තියෙන කාටුන්. ඒ කාටුන් පළවෙනි කාටුන් එකේ හැමෝම කුරුස අරගෙන යනවා.
එකෙනෙක් හිතනවා මෙච්චර මේ දිග කුරුසයක් අරගෙන යන්නේ මොකටද? දිග කුරුසයක් කරා යන්නේ. මම මේකේ අවසාන කොටස මම චුට්ටක් කපනවා. බර අඩු කර ගන්නවා. යනවා. ටික දුර යද්දී ඒකේ තව චුට්ටක් කපනවා. මෙන්න මේ විදිහට කපාගෙන ගියාම අවසානයේදී මේ කුරුසේ කොට වෙනවා. එක තැනක් උන්ට වෙනවා මේ ලොකු ගන්නි දෙකක් නැත්නම් අපි කියමුකෝ මැද වතුර අනිත් පැත්තට මාරු වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා. කුරුස අරන් ගිය අය ඒ කුරුසෙම පාවිච්චි කරනවා අනිත් පැත්තට යන්න. නමුත් අර කුරුසේ කපපු එක්කෙනාට සහැල්ලු අඩු කරගත්තු කෙනාට එයාට අනිත් තිවුරට යන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. අනේ නිසාම අප්‍රමදේ පුංචි ලස්සන කාටුන් රූප කීපයකින් කියන එක් කතන්දරය පාඩම මහා විශාලයි. අපේ ජීවිතවලත් මේ කුරුස විවිධාකාර කුරුස ඔබට මට මගේ ජීවිතය තුළට ලැබෙනවා. සමහර විට ඔබගේම ජීවිතයේ ඔබේම පවුල අද ඔබට කුරුසයක්. ඔබේම ස්වාමි පුරුෂයා ඔබේම භාර්යාව අද ඔබට කුරුසයක්. එතරම් බරයි ඒක. එතරම් බරයි. ඔබේම දරුවන්ගේ නොහොබිනා ක්‍රියාකාරකම් අද ඔබට කුරුසයක් වෙලා ඔබ ජීවිතේටම කුරුසයක් වෙලා. සමහර විට අම්මගේ තාත්තගේ නරක හැසිරීම් බේබදුකම් නැත්නම් විවිධ අයහපත් ක්‍රියාවන් දුවේ පුතේ ඔබට කුරුසයක් අද. නමුත් ජේසුස් අද ඔබට කියනවා ඒ කුරුස ඔබට ගෙනියන්නට වෙනවා. අපි මේ කුරුස සතුටින් දරාගමු. ජේසුස් කිසිම පාපයක් නොකර ඒ කුරුසේ කරට ගත්තේ ඔබ නිසයි මා ප්‍රමාදනේ. මා නිසයි අපි හැමෝම නිසයි. අකපයි උන්වහන්සේට කුරුසේ නමුත් කැප කරගත්තා. ඔබවත් මාවත් කොට දාන්න මේ ජීවිතෙන් ස්වර්ගයට. එනිසා ඔබටත් මටත් ඔබත් මගේ ජීවිතයේ කුරුස මුණ ගැහෙන හැම කුරුසයක්ම සතුටින් බාර අරගෙන ඒ කුරුසෙම ස්වර්ගය සොයන්නට අපි හැමෝම එකතු වෙමු. එකට වැඩ කරමු. එකට ස්වර්ගීය ගමන යමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනේ. වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ වේවා. අපගේ පූජා අපට වර්ධනයේ වැඩි අපමා කරන්නා මෙන් අපගේ රැකේ කමා කරන ස්වාමිනී පාපී අපට කරුණා කර වදාළ මෙනව. අපට කරුණා කර වදාළ මෙනව. මලාව ක්‍රිස්තියානින්ගේ ආත්මාද දයාවරකම සමාදානෙහි සැතපෙන ලද්දේවා. ආමේන්. තුන්වෙනි ස්ථානය දේශවන්තව කුරුසකරේ පල්ලිවල බිමෙන් සීක. ක්‍රිස්තුනි අපට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. වන්දිසාදත් වහන්සේගේ ශ්‍රී කුරුසයෙන් වහන්සේ ලෝකය ගලවන් ගස්සේක. මා ප්‍රමාන්තනේ කුරුසය අරගෙන කුරුසේ කරට අරගෙන අරගත්තු තැන පිලාත්ගේ නඩු ශාලාව. උගලන්ගෙන් සමහර අය ශුද්ධෝදේශේ මේ ගමන ගිහිල්ලා ඇති. නඩු ශාලාවේ ඉඳලා ඔය කියන ගොල්ගොතා කඳු මුදුනට ඇත්තේ සතපමුකටත් අඩු කෙටි දුරක්. පුරා අවුරුදු 33ක් තිස්සේ ගලීලේ, පලස්තීනේ, කපර්නාවුමේ, බෙතානියේ, නාසරතේ පුරාම දෙපයින් ඇවිද්ද මේ ජේසුට මේ සතපමුකටත් අඩු කිලෝමීටරයක් වගේ දුරක් යන්න බැරි තරම් තෙහෙට්ටුනේ කොහොමද? මේ කුරුසේ බර වැඩි උනේ කොහොමද?
මා ප්‍රේමාන්තේනි ගෙත්සෙමනේ මල්ුවේනේදී උන්වහන්සේ අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට ගන්නේ බ්‍රහස්පතින්දා දිනක රාත්‍රියේ උන්වහන්සේව අත්අඩංගුවට අරගෙන උන්වහන්සේව අරගෙන එන්නේ කොහේද? අන්නාස්ගේ නිල නිවාසය. අද අපි කියනවා එකට ගල්කන්තු පල්ලිය කියලා. දැකලා මතක ඇති ඒ පල්ලියේ උඩ කුකුලෙක්ගේ රාමුවක් තියෙනවා. මේ ඒ ලස්සන පල්ලියක් අද විශාල ලස්සන පල්ලියක් ඇතන ගල්කන්තු පල්ලිය. ඒ ගල්කන්තු පල්ලියේ ඒ තමයි අන්නාස්ගේ නිල නිවාසය තිබිච්ච තැන. ඔය නිල නිවාසය තියෙන තැනම එය හදාගත්තු පොඩි හිරගයක් තිබුණා. පල්ලහැට එක වලක්. ඒ වලේ බහින්න පුළුවන් එක්කෙනෙකුටයි. බහින්න විදියක් නැහැ. උඩ ඉඳලා චේන් වලින් පල්ලහැට තල්ලු කරන එකයි කරන්නේ. මප්‍රමාන්තේනේ මේ වලේ ඒ මහා බ්‍රහස්පතින්දා රාත්‍රිය ජේසු ගත කරා. එක ගත කරන එක නෙමෙයි ජේසුට ප්‍රශ්නේ වුණේ. ජේසු එතන ඒ සාමාන්‍ය කියනවා ඒ රාත්‍රියක එහෙම කෙනෙක් ඉන්නවා නම් උඩ ඉන්න හේවායෝ උඩ ඉඳලා මුත්‍රා කරනවා, ජරා කරනවා. මේ ලෝකේ මවපු දෙවියන් වහන්සේ ඔබ මාව කොට දාන්නට විඳ වේදනා කොයිතරම්ද? නොවිඳ තරම් විඳින්න නැති වේදනාවක් නොතිබුණු තරම් අප්‍රමාදනේ. එච්චර කටුක අත්දැකීම් හරහා උන්වහන්සේ මේ මොහොතේ කුරුසය අරගෙන වැඩි දුර යන්නට හම්බ වෙන්නේ නැහැ. පුදුමාකාර විදියට ශාරීරිකව දුර්වලයි හිටියේ. ශාරීරිකව දුර්වලයි හිටියේ. උන්වහන්සේට දීපු පත මම කිව්වා 30ක් ගහනවා නම් උන්වහන්සේට කස ගැහුවා 90ක් විතර. 3 පාරක් වැඩියෙන් ගැහුවා. උන්වහන්සේ බේර ගන්න කියලා හිතාගෙන. ඒතරම් ශාරීරික දුබලකමක් හරහාම අප්‍රමාදනේ ජේසුව මෙතන කුරුස මහපාරෙන් ඇද වැටෙනවා. අපේ ජීවිතවල කොයිතරම්නම් ඇද වැටීම් නැද්ද? අපේ දුබලකම් නිසා, අපේ දුර්වලකම් නිසා අපි ඇද වැටුණු අවස්ථා අප්‍රමාණයි. නමුත් අපි අපේ ජීවිතවල අපි ඒ කුරුස බරෙන් වැටෙනවා වගේම අපි අනිත් අයගේ ජීවිතවලට අපි බරක් වෙලා ඔවුන්ගේ ජීවිත වට්ටපු අවස්ථා කොයිතරම්නම් තියෙනවද? අපි මොහොතක් අපි හිතමු මම මගේ ජීවිතේ මම කොයිතරම්නම් ජීවිතේ විවිධ අත්දැකීම් නිසා විවිධ ජීවිත ප්‍රශ්න නිසා මම ඇද වැටිලා ඇද වැටුණු අවස්ථා මට කියන්න පුළුවන් පුරිම අපි හැමෝටම එහෙමයි. ඉන්සම ප්‍රේමාන්තනේ මේ මොහොතේ අපි මතක් කරගනිමු අපේ යටි ගියාව තුළ අපේ ජීවිතේ අපි අත්දැක්කේ වැටීම් උන්වහන්සේගේ වැටීම් හා සම්බන්ධ කරමින් අපි උන්වහන්සේට කියමු. උන්වහන්සේ වැටිච්ච එක ගැන අපි මෙනෙහි කරද්දී අනේ අපොයි නොකිය අපි අපේම පාපයන් වලට වැටිච්ච අවස්ථාවන් වලට සමාව දෙමින් උන්වහන්සේගෙන් ශක්තිය ඉල්ලමු. වැටුණු අපිට නැගිටින්නට ශක්තිය දෙන්නට කියලා. ඒ ශක්තියත් එක්ක අපි නැගිටින්නට සංඝයක් හැටියට, අපි කතෝලිකයන් හැටියට, අපේ රටක් හැටියට, අපේ ශ්‍රී ලාංකීය රටක් හැටියට අපි වැටිලාද? එනිසා ඒ රට අපේ ජීවිත නැවත නැගිටින්නට අවශ්‍ය ශක්තිය උන්වහන්සේගෙම උකහා ගනිමින් ඉල්ලමින් අපි ආඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනේ, ඔබ වහන්සේගේ රාජ්‍ය ජයමේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වර්ධ කරන අයගේ වැරදි කමා කරන්නාත් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව.
පාප අවස්ථාවන්ට අස්වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී පාපී අපට කරුණා කර වදාළ මැනව. අපට කරුණා කර වදාළ මැනව. මනාව ක්‍රිස්තියානිගේ ආත්මාන්දේ දයාවරකම සමාදානෙහි සැතපෙන ලද්දේවා. ආමේන්. දේශවන්තරුවන්ට උන්වහන්සේගේ පිරිසිදු මෑණියෝ සම්මුඛ වෙනසේක. ක්‍රිස්තුනී අපට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. වන්දිසාදයට වහන්සේගේ ශ්‍රී කුරුසෙන් ඔබ වහන්සේ ලෝකය ගලවා ගස්සේක. ඒ නිසාම නාසරෙත් ඉඳලා ජෙරුසලමට කිලෝමීටර වලින් ගත්තොත් එහෙම 140කටත් වඩා වැඩි. එදා හයිවේ තිබ්බේ නැහැ. සුපිරි වාහන තිබ්බේ නැහැ. පැය කාමාරෙන් දෙකෙන් එන්න තරම්. නමුත් මට හිතා ගන්නට බැහැ මේ මරිය අම්මා කොහොමද ජෙරුසලමට මේ තැනට තම පුතාව මුණ ගැහෙන්නට සිද්ධ වුණේ කියන එක මට හිතා ගන්නටවත් බෑ. එතුමීම තමයි දන්නේ. සමහර විට එතුමිය ජෙරුසලමට ඇවිල්ලා තියෙන්නට පුළුවන්. මොකද ඒ වෙද්දිත් පාස්කු මංගල්‍යයට සූදානම් වෙන කාලේ නිසා. ඉන්න තැනක හෝ කොයි හෝ තැනක කවුරු හෝ හරි මේ මරිය අම්මට කියන්න ඇත්තේ අනේ මරියෝ බලපන් උඹගේ පුතාට වෙන දේ කියලා. මේ මරිය අම්මට කියන්න ඇත්තේ. මේ අම්මට උන් හිටි තැන් අමතක වෙන්න ඇත්තේ. මේ අම්මා ඒ ඇඳි වතින්ම ඒ සැනින්ම මේ පුතාව හොයාගෙන එනවා. මගේ පුතේ. මට මතක් වෙන්නේ පළවෙනි ප්‍රතිහාරයේ කානාන් නුවර. මිනිස්සු ඇවිල්ලා කියනවා වයින් මදි වෙලා ලොකු නින්දාවකට මේ සංවිධායකයන් සහ ගෙදර අය පත් වෙන්නට යනවා. මේ අම්මා පුතාට ඇවිල්ලා කියනවා පුතේ වයින් නැහැ. වයින් මදි වෙලා. පුතා ගස්තු කටටම කියන්නේ අම්මේ ඔබටත් මටත් මේකේ මොකද්ද ප්‍රශ්නේ? වයින් නෙමෙයි මම ප්‍රමාදනේ. මේ අම්මා හොඳාකාරව දැනගෙන හිටියා මේ පුතා ආවේ මොකටද කියන එක. එනිසා වක්‍රාකාරයෙන් පුතාට කිව්වා පුතේ මේ නීරස මිනිස්සුන්ට වයින් වයන් දැන් උඹගේ කාලේ හරි. ඔබ වැඩේ පටන් ගන්න. මොකද්ද වැඩේ? මේ කුරුස ගමනට යන වැඩේ. මේ අම්මා ලොකු ශක්තියක් වුණ අවස්ථා අප්‍රමාණව තියෙන්නට ඇතේ. මේ පුතෙක් මනුෂ්‍ය පුතෙක් මෙතනට ගෙනියන්න තරම් බලයක් ලැබුණේ අම්මගෙන්මයි. මේ අම්මා එනවා මේ පුතාව මුණ ගැහෙන මොහොත. මට මතක් වෙන්නේ මා ප්‍රේමාන්තේනේ අවුරුදු 30ක යුද්ධයෙන් පස්සේ මට අවස්ථාව හම්බ වුණා ඒ දමිලා සොයුරන්ව විවිධ තැන්වල නවත්තලා තිබ්බා කැම්ප්ස් වල. මම අවස්ථා කීපයකම කැම්ප්ස් වලට ගියා එතන වැඩ කරන්න. ෆාදර් කෙනෙක් හැටියට. ඔන්න ඔය කාලෙම තියෙන ප්‍රශ්න මදිවට ඒ කාලෙම චිකන් ෆොක්ස් හැදුනා ගොඩක් අයට. එනිසා එක සම්පූර්ණම කැම්ප් එකක් මේ නම් කරනවා චිකන් ෆොක්ස් කැම්ප් කියලා. මේ රෝගය වැළඳුණු හැමෝම ඔය කියන කඳවුරට යොමු කරනවා හැදුණු ගමම්ම. මොකද අනිත් අයගෙන් මේක වළක්ව ගන්න. මට මතකයි එක පවුලක් මේ අම්මට හිටිය එක පුතයි. පුතත් පුංචි. ලොකු දැනුමක් නැහැ. අවබෝධයක් නැහැ පුංචි නිසා. මේ අම්මට චිකන් ෆොක්ස් වැළඳෙනවා.
බලධාරීන් ඇවිල්ලා මේ අම්මව මේ පුතාගෙන් වෙන් කරන අවස්ථාවේ මං එතන හිටියා. මේ පුතා බෙරිහන් දෙනවා. අනේ අම්මේ මාව දාලා යන්න එපෝ අම්මේ. මාව දාලා යන්න එපා. මාත් එන්නම් අම්මත් එක්ක යන. නැහැ කිසි අවස්ථාවක් ඒකට බලධාරීන් හිප්පිට නැතිසේ අම්මව වෙන් කරනවා පුතාගෙන්. මම වැඩි අවධානයක් මේ පුතාට දුන්නා. දවසක් මේ පුතා හැමෝම කියන්න ගියා මේ කොල්ලා නැහැ කියලා. බලද්දී කැම්ප් එකේම ඈතට ගිහිල්ලා මේ පුතා මේ පොඩි කොල්ලා කොහොම හරි ගිනි පෙට්ටියක් හොයාගෙන ඒ කැම්ප් එකේ කෙරෝලට ගිහිල්ලා කාත් කවුරුත් නැති තැනක ඇගේ ගිනි කුරු පත්තු කරගෙන පත්තු වෙන දැල්ල මුළු ඇඟේම තියා ගන්නවා. මුළු ඇඟේම තියා ගන්නවා. තැනින් තැන පොක්කලන් එන්න. පොක්කලන් එන තැනටම පුච්ච ගන්නවා ඇඟ. එහෙම පුච්චගෙන මේ පොඩි එකා ඇවිල්ලා කියනවා මට චිකන් පොක්ස් අම්මගේ ලේඩේ හැදුනා කියලා. මම ප්‍රමාන්තනේ එවැනි අත්දැකීම් බොහෝමයක් අපේ ජීවිත කතාවල ඉතුරු වෙලා තියෙනවා අදටත්. මේ අම්මත් මේ පුතත් මේ සම්බන්ධය පුදුමාකාරයි. මේ අම්මා මෙතනට පුතාව මුණ ගැහෙන මොකද? පුතාව මුණ ගැහෙන මොකද? පුතාට දැනෙන්නේ නැත්තේ කොයිතරම් ශක්තියක්ද? අම්මට පුතා ගැන දැනෙන්නේ නැත්තේ මොනතරම් වේදනාවක්ද? මම ප්‍රමාන්තනේ අපි අපේ පවුල්වල ජීවිතවලට හැරෙමු. ඔබේම දුව පුතා, ඔබේම අම්මා තාත්තා, ඔවුන් අතර තියෙන සම්බන්ධකම් අපි කොයිතරම් අද පළුදු කරගෙනද? අපි නැති කරගෙනද? අපි කුසෙන් වදපු දරුවන්ව විනාශ කරන තරමට මට මතකයි ගීරිද නෙමෙයි ඉස්සෙල්ලිරිද මම දේශනා කරා එක් අවස්ථාවක. ඒ දේශනාවේදී මම කියපු එකක් තමයි අපේ පව් ගැන අපි කොයිතරම් පාපයට වැටිලාද කියන එක. එනිසා මා ප්‍රේමාන්තනේ මේ අම්මා අපේ ජීවිතවලට කොයිතරම් සම්බන්ධද? කුරුස පාමුල මේ පුතා මේ අම්මව ජුවම් කියන්නේ ඔබ මම නියෝජනය වෙන්නේ ඔබට මට බාර දෙනවා. අන්න ඒ නිසාම මා ප්‍රේමාන්තනේ මේ අම්මා අද පාතිමාවේ විතරක් නෙමෙයි, ලූර්දුවේ විතරක් නෙමෙයි, ප්‍රසිද්ධ උන්න එතුමිය බැහැ දැකපු තැන් විතරක් නෙමෙයි, ඔබට මට පේන මේ ස්ථානෙත් එතුමිය අවුරුදු ගානකට උඩදී දර්ශනය වුණයි කියලා මටත් විශ්වාසයක් ආවා. මම මීට මාස 2කට උඩදී පළවෙනි වතාවට මෙතනට ආපුවා. මේ ස්ථානයේ මේ වෙද්දී නිල නොලත් වාර්තා අනුව මා ප්‍රේමාන්තනේ එතුමිය 20000කට වඩා දර්ශන වෙලා තියෙනවලුලා ලෝකෙට. 20000කට වැඩි ස්වර්ගයේ ඉඳලා මේ ලෝකෙට ආපු මේ අම්මා. එනිසා ප්‍රේමාන්තනේ මේ අම්මගේ අත්දැකීම් මට ලියන්න ඕන තරම් ඇති ජීවිතේ. ලියන්න ඕන තරම් ඇති. එනිසා අපි මේ අම්මාට අපි වෙනුවෙන් යදින්නට කියලා, අපි වෙනුවෙන් යාඥා කරන්නට කියලා ස්වර්ගීය අම්මට අපි කන්නලව් කරමු. අපේ දුබල දුර්වලකම් වෙනුවෙන් යාඥා කරන්නට කියලා. මේ නරකාදියෙන් අපිට ස්වර්ගයට යන්න අපිට මඟ කියලා දෙන්න කියලා. මේ අම්මට අපි කන්නලව් කරමු, යාඥා කරමු. නමෝ මරියනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තය ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහි කුසලී පලවන් ජේසුස් ආශිර්වාද ලබනවා. සාන්ත මරියනි දේව මෑණියනි පාපය පුදේසා දැනට අපේ මරණයේදී ප්‍රාර්ථනා යේසුස්. ස්වාමිනී පාපී අපට කරුණා කර වදාළ මැනව. අපට කරුණා කර වදාළ මැනව. මලා කුස්තයන්ගේ ආත්මවාදයේ දාපකම සමාදානෙහි සතකන ලද්දේවා. ආමේන්. Jesus, Mama.
පස්වෙනි ස්ථානයේ කුරුසේ ගෙනාන පිණිස සීමොන් සෙන්යන් ජේසුන්දරන්ට උදව් වෙයි. ක්‍රිස්තුනී ඔබ නමස්කාර කරලා ස්තුති ප්‍රශංසා කරමු. මක්නිසා ප්‍රමාතේනේ පස්වෙනි ස්ථානය මොකද වෙන්නේ? තව ස්ථාන 5ක් තව ආපු ගමනින් තව හරියට අඩක් භාගයක් තියෙනවා. මේ වෙද්දිත් ජුදා නායකයින්ගේ ඔළුවලට වැටුණා. මෙහෙම ගියොත් අපි ලොකු අමාරුවකයි වැටෙන්නේ. මොකක්ද අමාරුව? මොකක්ද අමාරුව? පිලාත් ජේසු හා සම්බන්ධව දුන්නු තීන්දුව මොකක්ද? මේ මිනිස්යාව කුරුසේ එල්ලලා ඇඳගහලා මරන්න කියලා. එතකොට බැරි වෙලාවත් ජේසු මගදී මැරුණොත් මේ තීන්දුව වෙනස් කරන්නට වෙනවා. බලධාරීන්ට ලොකු ප්‍රශ්න ජාලාවකට මුහුණ දෙන්න වෙනවා. එනිසා මේ අය මෙතනදී හොයනවා තව ඔප්ෂන්ස් හොයනවා. තව විකල්ප මාර්ග හොයනවා. මා ප්‍රේමාන්තනේ ජුදෙක් මෙයාට ජේසුස් වහන්සේගේ මේ කුරුස බර අඩු කරන්නේ කොහොමද? මේ කුරුසේ සැහැල්ලු කරන්න මේ ගමන යන්නට උදව් කරන්නේ කවුද? මේ අතර ලොකු ප්‍රශ්නයක් මා ප්‍රපාතේනේ. එනිසා මේ අය විකල්පයක් හොයනවා. කවුරු හෝ කෙනෙකුව හොයනවා. නමුත් කවුරු හෝ කෙනෙකුව මේ කටයුත්තට පංගාදු කරන්න බෑ උන්ට. ජුදෙක් නම් නෑ. ජුදා ජාතිකයෙක් බෑ. ඇයි? ඔවුන්ගේ ජාතියට කරන අවනම්බුවක්. ජුදෙක් මෙතනට ගේන්න බෑ. එනිසා මෙතනත් ඔවුන්ට චොයිස් එකක් හොයනවා. ජුදා නොවන අන්‍ය ජාතිකයෙකු හොයනවා. ඔවුන්ගේ අයිඩෙන්ටිටි බලන්නට වෙනවා. කවුද ජේසුගේ කුරුසයට කරගහන්නේ? ජේසුට උදව් කරන්නේ? මා ප්‍රේමාන්තනේ එතනදී සිරේනිය කියන්නේ මට තවත් මෙතන ප්‍රශ්නයක් කියන්නේ සිරේනිය තියෙන්නේ අද වෙද්දී ලිබියාවේ මගේ කියවීම අනුව ලිබියාවේ කියන්නේ කිලෝමීටර 1600කටත් වඩා ඈත තැනක. තොට එතරම් දුරින් ආපු නැත්තම් බොහෝ විට ඔහු ව්‍යාපාර කටයුත්තක් නිසා හෝ නැතම් පාස්කුත්සවය සමරන්න නිසා හෝ ජෙරුසලමට පැමිණිලා තියෙනට ඇතේ. ඒ සිරේනියේ සීමුන් කියන මේ මනුස්සයාව බලයෙන් බලහත්කාරකමෙන් ඇදලා මේ කුරුසයට හේතු කරනවා. මා ප්‍රේමාන්තනේ සිරේනිය සීමුන්ට අවශ්‍ය වුණේ නැහැ ජේසුගේ මේ කුරුසයට. මොකද ජේසු කියන්නේ කවුද කියන කිසිම කාරණාවක් සිරේනියේ සීමුන් දැනගෙන හිටියේ නැහැ. නමුත් ඒ ප්‍රශ්න ගොඩක් මෙවැනි කෙනෙකුට බරපතල දඬුවම් කුරුසේ මරණය තෙක් බරපතල දඬුවම් මැතිව කුරුසයට අරගෙන යන කෙනෙකුට මට උදව් කරන්න වෙනවා. මේක මට අපහාසයක්. මේකට මට අවනම්බුවක්. ප්‍රශ්න ගොඩාක් සීමොන්ගේ ඔලු ගෙඩියේ. නමුත් මා ප්‍රේමාන්තනේ කුරුසයට කර තියලා එක බැල්මකින් මේ සිරේනියේ සීමොන්ගේ ප්‍රශ්න වලට උත්තර ලැබෙනවා. නැහැ පුතේ. නිසා මා ප්‍රේමාන්තනේ මේ ස්ථානය අපි මෙනෙහි කරද්දී අපේ ජීවිතවල අපිට හැකියාව තිබිලා තියෙනවද? අදටත් අපි ඒ හැකියාව නැත්නම් ඒ දේ අපි පාවිච්චි කරනවද? නැති බැරි කෙනෙකුට ජේසු අහනවා ජේසුගෙන් අහනවා කවුද මගේ
සහෝදරයා කියලා. කවුද මගේ අසල්වැසියා කියලා. ඒතර අද අපේ අසල්වැසියෝ වෙන්නේ කවුද? හොඳ යන වාහන තියෙන, සල්ලි බාගේ තියෙන, හොඳ සිඤ්ඤෝරලා වගේ ගෙවල් තියෙන ලංකාවේ අයද මගේ අසල්වැසියා? එහෙම අයද මගේ අසල්වැසියෝ? මාත් එක්ක විදියට මාත් එක්ක එක හා සමාන විදියට හිටගන්න පුළුවන් නම් ඒ කෙනා විතරද මගේ අසල්වැසියා, මගේ සහෝදරයා? මට වඩා දුර්වල කෙනෙක්, දුබල කෙනෙක්, දුප්පත් කෙනෙක්, කාත් කවුරුත් නැති කෙනෙක් බැරිද මට මගේ අසල්වැසියා කරගන්න? නමුත් ස්වාමීන් වහන්සේ කියනවා පැහැදිලිවම මගේ අසල්වැසියා කියන ඒ නිර්වචනය ජේසුස් හදනවා. ඔබේ අසල්වැසියා වෙන්නේ ඔබෙන් තව කෙනෙකුට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ කෙනා ඔබේ සහෝදරයා, ඔබේ සහෝදරිය කියලා. එනිසා මා ප්‍රේමවන්තයනි, අද ඔබ යම් කිසි තැනක මේ රෝමේ, මේ යුරෝපයේ, මේ ඉතාලියේ ඔබ ඉන්නවා. ඔබට පුළුවන් නම් ඔබට එකතු කරගන්න අසල්වැසියෝ ගොඩක් ඔබට ස්වර්ගය ෂුවර් මං කියනවා. මම ලංකාවේ ඉද්දී, කොළඹ ඉද්දී, මාධ්‍ය භාරව වැඩ කරද්දී මම නිරන්තරයෙන්ම හිතපු දෙයක් තමයි, මම එක ප්‍රෝග්‍රෑම් එකක් හැදුවා අපේ ප්‍රොඩක්ෂන්ස් වල, එක්ස්ට්‍රා මයිල් කියලා. එක්ස්ට්‍රා මයිල් කියන ප්‍රෝග්‍රෑම් එක. ප්‍රේමවන්තයනි, අපි මුදල් හම්බ කරනවා, අපි මුදල් එකතු කරනවා, අපි මුදල් ඩිපෝසිට් කරන්න අපි විවිධ බැංකුවල අපේ මුදල් ආයෝජනය කරනවා. නමුත් මේ ලෝකේ කිසිම බැංකුවක් නිර්මාණය වෙලා නැහැ ස්වර්ගයට ආයෝජනය කරන. කිසිම බැංකු ක්‍රමයක් නැහැ අපිට එකතු කරගන්න, අපිට පොයින්ට්ස් එකතු කරගන්න කිසිම තැනක් අද අපි ලෑස්ති කරගෙන නැහැ ස්වර්ගයට යන මාර්ගය සකස් කරගන්න. බැංකු නැහැ ඒකට. එනිසා මා ප්‍රේමවන්තනි, බැංකුව තමයි ඔබට පුළුවන් නම් හරි ජේසුගේ නිර්වචනයට අනුව අසල්වැසිය එකතු කර ගැනීම ඔබට පුළුවන් නම්, ඔබට තව කෙනෙකුට ඔබේ ජීවිතේ උදව් කරන්න, තව කෙනෙක්ව නැගී සිටවන්න ඔබට පුළුවන් නම් තව සිරේනියේ සීමොන්ලා වෙන්න. මෙන්න අවස්ථාව, මෙන්න මොහොත. එනිසා ප්‍රේමවන්තනි, අපි යාඥා කරමු අපේ හිත, අපි මේ ගල් හිත් මොලොක් වෙලා තෙතමනය ඇති වෙන්න අපි ඉල්ලමු ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනේ. ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය ස්වර්ගයෙන් මෙලෙවිට අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වර්ධ කරන අයගේ වැරදි අප කමා කරන්න ආත්මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන්ට අස්වීමට අපුණදී අහවපතෙන් අප මුදාගත මැනව. ස්වාමී පාපී අපට කරවදාල මෙනව. අපට කරුණා කර වදාළ මැනව. මලා ක්‍රිස්තියානිගේ ආත්මාද දයාවරකම සමාදානෙහි සැතපෙන ලද්දේවා. ආමේන්. හයවෙනි ස්ථානය වෙරෝනිකානම් භක්තිවන්ත ස්ත්‍රී ජේසුස්වන්තරන්ගේ ස්ත්‍රී මූණ මණ්ඩලයේ පිසදමති. ක්‍රිස්තුනී ඔබට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. अपने सहायक वासे के स्त्री पुरुष මා ප්‍රේමවන්තනේ, මේ විදිහට කුරුසය ගෙනියන්නට බැරි තරම් අද ටියුරින් ඒ සාළුවෙන් කියන ගත්තු දත්තානුව වාර්තානුව කියනවා උන්වහන්සේගේ ශරීරයේ ඔළුව නැත්නම් යම්කිසි මුළු ශරීරය පුරාම එකම එක වදයක් වණයක් වුණා කියලා. කියන්නේ හිතා ගන්න බැරි තුවාල ප්‍රමාණයක් තිබුණා කියලා මනුස්ස ශරීරයක තිබුණු උපරිම තුවාල. ඊතරම් මේ ශරීරය
දුර්වල වෙලාලේ ගහණය වෙලා ඉවරයි. ඒතර මේ වෙද්දී උන්වහන්සේගේ තුවාලත් එක්ක උන්වහන්සේට දැනෙන මේ වෙහෙස දහදිය දූවිල්ල එකම මුළු මේ ලස්සනම උන්වහන්සේගේ රූපය විරූපී වෙලා විකෘති වුණු රූපයක උන්වහන්සේ නෑ. අප්‍රමාදනේ. උන්වහන්සේ කර කියා ගන්න දෙයක් නැතුව උන්වහන්සේගේ අසරණකම දකින්න එකම එක කාන්තාවක් ඔය අතර හිටියා. වෙරෝනිකායි සිරේනියේ සීමොන් අතරයි මොකක්ද මා ප්‍රමාන්තිනේ තියෙන වෙනස? සිරේනියේ සීමොන්ව ජුදෙව් සොල්දාදුවන් නැත්තං එතන හිටපු බලධාරයෙන් බලහත්කාරයෙන් සීමොන්ට උදව් කරපන් කියලා ජේසුට තර්ජනය කරලා තමයි ජේසු ගාවට ජේසුගේ කුරුසයට කරතියන්ට උනේ. වෙරෝනිකාව තල්ලු කළේ කවුද? වෙරෝනිකාට මේ කටයුත්ත කරන්නට බල කළේ කවුද? බල කළේ තල්ලු කළේ මා ප්‍රේමවන්තයනේ. වෙරෝනිකාගේ ආදරයයි ජේසුට තිබිච්ච ආදරයයි ඇයව තල්ලු කළේ. ජේසුට තිබුණු පුදුමාකාර ලෙන්ගතුකමයි ඇයව තල්ලු කළේ මේ කටයුත්ත කරන්න. එනිසා ඇය දෙපාරක් තුන් පාරක් හතර පාරක් හිතන්නේ නෑ. එක පාරින්ම මේ කටයුත්තට පනිනවා ඉස්සරහට. වෙරෝනිකා හොඳාකාරව දැනගෙන හිටියම අප්‍රමාදනේ. කවදාවත් විශේෂයෙන්ම ජුදා පරිසරය තුළ ගැහැණු අය ළමයි රෝම සොල්දාදුවන් අස්සට යන්නේ නැහැ. ඔවුන් ඇත්තටම අමානුෂික ලෙස බොහෝ විට කටයුතු කරපු ආකාරය නිසා. විශේෂයෙන්ම කාන්තාව තරුණියන් ඉස්සරහට ගියේම නැහැ. නමුත් මා ප්‍රේමාන්තනි මේ තරුණිය විතා විශාල රිස්ක් එකක් අරගෙන අන්තරාවක් අරගෙන ඇය පනිනවා ඉස්සරහට ජේසුට මේ සත්කාරය කරන්න. පුංචි හරි උන්වහන්සේට පුංචි හරි සැනසීමක් දෙන්න, සහනයක් දෙන්න. ඔබ මාව තල්ලු කරන්නේ කොහෙටද මොනවටද? ඇය හොඳාකාරව දැනගෙන හිටියා. ඇයට ලොකු රිස්ක් එකක් සමහර විද්වතුන් කියනවා ඊට පස්සේ ඇයට බොහෝ දේවල් වලට මුහුණ දෙන්න වුණා මේ කටයුත්ත නිසා කියලා. ඇයට ලොකු වඩත්තේට්ටම් වලට මුහුණ දෙන්න වුණා මෙන්න මේ ක්‍රියාව නිසා කියලා. ඒ රිස්ක් එක අරගෙන ඒ අන්තරාව අරගෙන ඇය මේ ජේසුට දෙන්න පුළුවන් උපරිම දේ ඇය දෙනවා ප්‍රමාදනේ. ඇගේ ජීවිතය ගැන හිතන්නේවත් නැතුව. ඇගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව. මට මතක් වෙනවා අපේ සෙමිනේරියේ ඉද්දී අම්පිටියේ පාද සංජීවට මතක ඇති එක බ්‍රදර් කෙනෙක් හිටියා. අපේ නිවාඩු කාලයක් ඒක. TOR බ්‍රදර් වසන්ත මතකයි. බ්‍රදර් වසන්තත් ඒ තවත් බ්‍රදර්ලා එක්කෙනෙක් හෝ දෙන්නෙකුයි නාණ්ඩ යනවා මුහුදේ නාණ්ඩ යද්දී මේ බ්‍රදර් දකිනවා කවුරු හරි ගහගෙන යනවා මුහුදට. දෙපාරක් හිතුවේ නැහැ මේ බ්‍රදර් පනිනවා මුහුදට. වසන්ත ෆ්‍රැන්සිස්කානු නිකායේ සහෝදරතුමේ දෙන්නෙක්ද තුන් දෙනෙක්ද කොහොම හරි එක්කෙනෙක් දෙන්නෙක් මට මතක හැටියට අනිත් අය කොහොම හරි ඔක්කොම වගේ බේර ගන්නවා. අන්තිමට බ්‍රදර් වසන්තව හිර වෙනවා. බ්‍රදර් වසන්ත මැරෙනවා. ඔහු දෙපාරක් හිතුවේ නැහැ අනිත් ජීවිත බේර ගන්න. තමගේ ජීවිතය පරදුවට තියලා අනිත් අය බේර ගන්නට යනවා. නිසා ප්‍රේමාන්තනේ වෙරෝනිකත් වෙනි ස්ත්‍රියක් ඇයගේ ජීවිතය ගැන හිතන්නේ නැතුව ඇය ඒ තීරණය අරගෙන ජේසුස් ඉස්සරහ පිටට යනවා. මා ප්‍රේමාන්තනේ අපේ ජීවිතවලත් අපි මේ රිස්ක් එක යහපත වෙනුවෙන් තව කෙනෙක්ගේ ජීවිතය වෙනුවෙන් ගන්නවාද? අනිත් නිසා ස්වාමීන් වහන්සේ කියන්නේ
ප්‍රේමය කියන්නේ මොකක්ද? තමාගේ මිත්‍රයෙක් වෙනුවෙන් තම ජීවිතය පුද කරනවාට වඩා තරම් උතුම් ප්‍රේමයක් තවත් නැහැ කියලා. ඔබට මට පුළුවන්ද ඔබත් මගේ ජීවිතය තව කෙනෙක්ගේ ජීවිතය වෙනුවෙන් පරිත්‍යාග කරන්න තරම් ප්‍රේමයක් ඔබේ ජීවිත තුළ ඇති කරගන්න ඇති වෙනවද? එනිසා ප්‍රේමාන්තනි මේ ස්ථානයේ සුල අපිට මෙනෙහි කරන්න ස්වාමීන් වහන්සේ ආරාධනා කරනවා. තමන්ගේ තමකම නැති කරලා තම ජීවිතය තව කෙනෙක් වෙනුවෙන් පුද කරන්නට, තව කෙනෙක් වෙනුවෙන් වැය කරන්නට, තව කෙනෙක් වෙනුවෙන් රිස්ක් එකක් ගන්නට උපරිම ආකාරයෙන් ජීවත් වෙන්න ස්වාමීන් වහන්සේ අද ඔබට මෙට මේ ස්ථානයේදී කියලා දෙනවා, ආරාධනා කරනවා. නමෝ මරීනි ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තේ තේනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ඉස්පින් අතරම ආශිර්වාද දීප වහන්සේ ඔබගේ ස්ත්‍රී කුරුසේ බලවන් යේසුස් ආශිර්වාද දාම් සාන්ත මරියනේ දේව මෑණියනි පාපය පොදේශා දැනුත් අපේ මනෝලේ ත්‍යාඥා කළ මෙන්න වාමෙන්. ස්වාමිනී පාපී අපට කරුණා කර වදාළ මැනව. අපට කරුණා කර වදාළ මැනව. මලාව ක්‍රිස්තියානින්ගේ ආත්මා දේවදාවර කම සමාදානෙහි සතපන ලද්දේවා. ආමේන්. සාමිදේ මාම් දිය සකිය ඔබ වේ. හත්වෙනි ස්ථානයේ දේශාන්තර පුරුෂ බල දෙවියන් විමර්ශනසේක. මේ ස්තුතිය ඔබට නමස්කාර කොට ප්‍රශංසා කරමු. මක්සාරයත පොහන්සේගේ සී කුරුසේ Maprematene Jesu මේ තැනදී වැටෙන්නේ සීමොන් එක්කයි. ජේසු මෙතනදී වැටෙන්නේ සීමොන්ගේ උදව්වත් එක්කයි. පළවෙනි තැන උන්වහන්සේට විකල්පයක් ඔප්ෂන් එකක් තිබ්බේ නැහැ. ඒත් උන්වහන්සේ වැටුණා. මෙතනදී උන්වහන්සේ සිරේනිය සීමොන් එක්කම වැටෙනවා. මා ප්‍රේමාන්තෙනි උන්වහන්සේ මේ දෙවෙනි වැටීම උන්වහන්සේ මේ දෙවෙනි වැටීමේදී උන්වහන්සේට මතක් වෙන්නට ඇති අනේ දෙයියනේ මාත් එක්ක එකට ජීවත් වුණු අය මගේ මේ අවසාන ගමන තුල නැහැ. මගේ අම්මා ඉන්නවා. නමුත් මගේ අනිත් නෑදෑ හිත මිතුරාදීන් මෙතන නැහැ. මම අවුරුදු 3ක් මම ගෝලයෝයි කියලා හිතාගෙන හිටපු මගේ ගෝලයෝ 12 දෙනා නැහැ. ඒගොල්ලෝ 12 දෙනාගෙන් ප්‍රධානියා පේදුරු මව දන්නේ නැහැ කියලා තෙවරක් ප්‍රතික්ෂේප කරනවා. ජුදාස් මව ඉම්බලා මව පාවා දෙනවා. ජුවම් හැරුණාම අනිත් ගෝලයෝ සීසී කඩ වෙනවා. මා ප්‍රේමාන්තනේ පුදුමාකාර අසරණ කම්මෙක් උන්වහන්සේ දෙවිනි වරටත් වැටෙනවා. උන්වහන්සේට වැටෙන්න උපරිම ආකාරයෙන් කාරණා තිබුණා මා ප්‍රේමාන්තනේ. උන්වහන්සේ පුදුමාකාර විදියට දුර්වල වෙලා මේ මොහොතේ. මේ දෙවිනි වැටීමේදීත් මා ප්‍රේමාන්තනේ අපේ ජීවිතවල කොයිතරම්නම් මම ඔබට කතා කරොත් මේ රෝමේ ඉතාලියේ ඔබේ ජීවිත අත්දැකීම් මගේ තැන අරගෙන ඔබ කියාවේ මේ ස්ථානයට සාධාරණයක් ඉටු කරන අවස්ථා පොත් ගණන් ලියන්ට පුළුවන් තරම්. වැටීම් නම් එපමණයි. මේ වැටීම් වලට සීමාවක් නැහැ මා ප්‍රේමාන්තනේ. නමුත් අපි දන්නවා මා ප්‍රේමාන්තනේ අපේ ජීවිතවල මේ වේදනාවමයි
මේ වැටීමමයි අපේ ජීවිතය ඔසවන්නේ කියන එක. මෙන්න මේ යථාර්ථය අපි අවබෝධ කරගන්නට ඕනි. අපි මේ වේදනාව තමයි අපිව හරියට අර බෝලයක් වතුරට බස්සලා ඒ බෝලේ වතුරට බස්සන්න ඒ උඩට එන්න එක ප්‍රෙෂර් එක දෙනවා වගේ අපේ ජීවිතයට ප්‍රෙෂර් එක දෙන්නේ අපිට පණ දෙන්නේ මේ වේදනාවයි. නැකිටින්න පණ දෙන්නේ වේදනාවයි. වේදනාවක් නොවන්ට අපිට කුරුසයක් නොවන්න අපිට ගැලවීමක් උත්හානයක් නැහැ. නිසා මේ වැටීම සුන්දරයි. ඒ වැටීම අපේ ජීවිතවල ආශිර්වාදයක් කරගමු මා ප්‍රේමාතේනේ. බොහෝ විට මං කතා කරන හැම කෙනෙකුටම මම කියපු දේ තමයි කොයි තරම් වාසනාවක්ද මේ දේම. අද අපි අපේ රට ගැන මේ දවස්වල මම දිගටම ආපුදා ඉඳලා මම නිවුස් අහනවා හැමදාම. මේ දවස්වල යන බෝම්බයක් ගැහුවා වගේ අපේ ට්‍රම්ප් මහත්මයාගෙන් ගාපු බෝම්බේ නිසා අසරණ වෙලා අපේ රට තවත් අසරණ තැනට වැටෙනවා. ඒ නිසා බොහෝ අය අද කීප දෙනෙක් කතා කරනවා ආර්ථික විශේෂඥයන් මේක අපේ හරෝගම්මු අපේ වාසනාවට කියලා. අපි ඒක ඇත්ත. මේ වැටීමක් නොවේ නැගිටීමක් කරගමු. එනිසා මා ප්‍රේමාන්තේනි ස්වාමීන් වහන්සේ ඔබට මට මෙතනදී උගන්වන එකම දේ පුතේ මම වැටුණා. මම දෙවෙනි වරටත් වැටුණා. නමුත් මම නැගිට්ටා පුතේ. ලොකු ශක්තියකින්. අපි නැගිටින්නේ බොහෝ වෙලාවට අපේ ප්‍රශ්නෙන් ඉපදිලා නෙමෙයිද? අපි ප්‍රශ්නයකට මුහුණ දීලා ඒ ප්‍රශ්නයෙන් ගොඩ එන්නේ අපි අලුත් ඉපදීමක් එක්කයි. එනිසා ඒ ප්‍රශ්නේ වැටීම නැත්නම් අපේ වැටීම තුළ තියෙන අර්ථකථනය ලස්සන වෙන්නේ. එනිසා වැටීමෙන් අපේ ජීවිතයට ඉගෙන ගමු ස්වාමීන් වහන්සේ තුළ නැගිටින්න අලුත් ජීවිතයක් අලුත් ශක්තියක් අරගෙන. ඒ සඳහා අපි ආඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය වේවා. ස්වර්ගයේ මෙන් මෙලොවේ දිට වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව අපට වර්ධ කරන අයගේ වැරදි කමා කරන්න ආත්මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාප අවස්ථාවන්ට අස්වීමට අපට ඉරි නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමී පාපී අපට කරුණා කර වදාළ මැනව. කරුණා කර මලා ක්‍රිස්තියානිගේ ආත්මාව දේවදා ප්‍රකම සමාදානෙහි සතරන රද්දේවා. ඔබ ඉස්සර වෙලා පුරුෂියක් ගෙන ගමන් කළා. පසුපසින් එන මා දෙස බලා සිනාසී මා සවිමත් කළා. අටවෙනි ස්ථානයේ දේශාන්තරෝ ජෙරුසලම් ශ්‍රී සංසාරදානසේක ක්‍රිස්තුනි ඔබ නමස්කාර කොට ස්තුති සංසාර කරමු. මන්ත්‍රාදයන්ත වහන්සේගේ ශ්‍රී කුලසෙයින් වහන්සේ ලෝකය ගලවා ගත්තේම. මා ප්‍රේමාන්තනේ මට එක වෙලාවකට හිතෙනවා මෙතන නම් 50 ඉන්නවා වගේ. නමුත් අපේ පල්ලිවල 50ක් පිරිමි නැහැ. කාන්තාව තමයි වැඩි. මගේ නිර්ණායකයන් අනුව අඩුම තරමේ 80ක් 20ක් වගේ තමයි ඒ වගේ ලොකු පරතරයක් තියෙනවා. නමුත් මේ ජීවිත කුරුස ගමනේ එක පිරිමි කෙනෙක්වත් ජේසු ගාවට අර සීමොන් සිරේනිය බලෙන්නේ නැද්ද? කාන්තාව තමයි බලෙන් ඇවිල්ලා ජේසුට උදව් කළේ. අතනද වෙරෝනිකා, මෙතන ජෙරුසලම් තවත් කාන්තාව ඇවිල්ලා. නමුත් මා ප්‍රේමාන්තේනේ ජේසු එතනදිත් ජේසු බලන්නේ තමන් දිහා නෙමෙයි ඔබ දිහා. ජේසු කියනවා නැහැ පුතේ
මා නිසා අඬන්නට එපා. ඔබ නිසාත් ඔබගේ දුව දරුවන් නිසාත් අඬන්න. ලොකු දෙයක් ස්වාමීන් වහන්සේ මෙතන කියනවා ප්‍රේමාන්තයනේ. උන්වහන්සේට හිතෙන්නට ඇති මේ ජෙරුසලම් ස්ත්‍රීන් අඬ ස්වාමීන් වහන්සේ පස්සේ එද්දී අනේ දෙයියනේ මේ මොන අපරාධයක්ද මේ අහිංසක මිනිස්සයාට මේ කරන්නේ මේ කීකේ අඬද්දී යේසුට යම් මට්ටමක සැනසීමක් උන්වහන්සේට මතක් වෙන්නේ අනේ දෙයියනේ මගේ ප්‍රාතිහාර වලින් කාපු 5000කෝ 5000 නෙමෙයි ඒක වැඩි කරන්න ඕන ඒ පිරිමියා විතරක් 5000යි 3000යි උන්වහන්සේගේ දේශනා අහපු අය කොතරම් හිටියද උන්වහන්සේගේ ප්‍රාතිහාරයද උන්වහන්සේගේ සුවේච්ඡය බොහෝ අය හිටියා ඒ අය කෝ උන්වහන්සේකව නැහැ උන්වහන්සේ කියන්නේ පුතේ මා නිසා අඬන්නට එපා නුඹ නිසාත් නුඹේ දරුවන් නිසාත් අඬාපල්ලා ප්‍රේමන්තනේ මේක සම්පූර්ණ නැත් අපි දෙවියන් වහන්සේ අපිට පුංචි බෝනස් එකක් උන්වහන්සේම මං කිව්වා උන්වහන්සේ අවසානයේදී උන්වහන්සේම මේ බහ පොළොවට පත් වෙනවා ස්වර්ගයේ ඉඳලා ඒක අපිට බෝනස් එකක් ඒක අපිට බෝනස් එකක් එනිසා උන්වහන්සේ අපිට කියන්නේ මන් නිසා නෙමෙයි අඬන්න ඕනේ නුඹ නිසා නුඹගේ දරුවන් හින්දා මා ප්‍රේමන්සිනියා අද අපි අඬනවා අපි කරපු දේවල් වලට නෑ අපි රටක් හිටියට අපි අඬනවා අද අපි ලෝකයක් විදියට අපේ යුද්ධ කීපයක මේ පැත්තෙන් යුක්‍රේනය රුසියාව අනිත් පැත්තෙන් පලස්තීනය ඊශ්‍රායල් පලස්තීනය ඊශ්‍රායල් මං හිතන්නේ 2023 ඔක්තෝබර් මාසේ ඒ සිද්ධිය වුණේ 16 වෙනිදා මම මතක හැටියට මේ අවුරුදු එකමාර දෙක තුල දෙකක් නැහැ 52000කට වැඩි මිනිස්සු විශේෂයෙන්ම කාන්තාවෝ ළමයි මැරලා තියෙනවා අසරණ ළමයි හමාස් වල අය නෙමෙයි අසරණ අය ත්‍රස්තවාදී නෙමෙයි අසරණ මිනිස්සු සිවිලියන්ස්ලා 1,52,000කට වැඩි අය අදටත් ආබාධිතයි කියලා කියනවා. ඒ වගේම යුක්‍රේනියන් 45,000ක් මැරිලා ලක්ෂ 3,80,000ක් විතර අවතැන් වෙලා සහ රෝගී වෙලා. අපි අඩන්න ඕන අපි නිසාද ලෝකයක් හැටියට අපි ලෝකේ අඬන්න ඕන. මා ප්‍රේමවන්තයනි අද මේ වෙද්දී අපි කොයි තරම් අකාරුණිකද මිනිස්සයම අකාරුණික වෙලා. මම නිකමට ඊයේ නෙට් එකට ගිහිල්ලා ගැහුවා ගබ්සාවන් ගැන. මා ප්‍රේමවන්තයනි 2000 මට මතක නෑ අවුරුද්ද ගබ්සාවන් අවුරුද්දකට සිදු වෙනවලු හිතා ගන්න පුළුවන්ද ලක්ෂ 730ක් ගබ්සාවන් මේ ලෝකෙ සිදු වෙනවා ආසියාවේ ලක්ෂ 430ක් විතර ආසියාවේ මුළු ලෝකෙම අවුරුද්දකට ගබ්සාවන් සිදු වෙනවලු ලක්ෂ 730ක් මිලියන 73ක් ජේසු කියන්නේ බොරුද පුතේ මන් නිසා නෙමෙයි උඹලා නිසාම අඬාපල්ලාද මගේ තාත්තා ළමයි 3 දෙනෙක් දුන්නොත් 3 දෙනෙක් එකෙක් උඹලා මරා ගන්නවා කුසේදීම ඒක නෙමෙයිද මේ කියන්නේ 3න් එකක් අපි මරනවා කුසේදීම බිහි වෙන්නටත් කලින් මා ප්‍රේමවන්තයනි ජේසු මම දන්නේ නැහැ අර මොනවාද සීනයි කන්දට ගිහිල්ලා මොසෙස්තුමා ජේසුස් දෙවියන් වහන්සේගෙන් දසපනත අරන් එද්දී මේ පල්ලෙහා හිටපු මේ ඊශ්‍රායලවරු මොනවද කළේ
අතේ කනේ කටේ කරේ තිබිච්ච රත්තරන් ටික උණු කරලා වස් එක දාගෙන වස්සට වඳින්න ගන්නවා. මේක දැකපු මෝසෙස්ට උන් හිතන අමතක වෙනවා. 100ට නැගිනවා. නැගලිලා අර දෙයියෝ දුන්නු දසපනත කියලානේ එකෙන් ගහනවා මිනිස්සුන්ටම. බැරි වෙලාවත් අද මෝසෙස් හිටියානම් අපිට ඩබල් බැරලුත් මදි ගහනවා අපි කරන මේ තකතිරු වැඩවලට. එහෙම නෙමෙයිද? අපි කරන මේ දේවල් වලට. එනිසා ප්‍රමාන්තනේ අපි අඬන්න ඕන අපි ගැනමයි. අපි ගැනම අපි දුක් වෙන්නේ. අපි කරන මේ තකතිරු මහා අසෝබන වැඩවලට. අනිසා ජේසු එදා කියපු වචනේ අදටත් වළංගු මා නිසා නෙමෙයි. නුඹ නිසාත් නුඹේ දරුවන් නිසාත් අඬන්න. එනිසා ප්‍රමාන්තනේ අපි හැරෙමු ස්වාමින්වහන්සේගේ ඒ ආදරයට. මම නිසායි කිව්වේ අපිට පුළුවන් නම් අපි මේ ලෝකේ 3න් එකක් කතෝලිකයෝ ක්‍රිස්තියානි අය. තව දෙන්නෙකුට ආගම ඉගැන්නුවොත් මුළු ලෝකයම ආගමට හැරෙනවා. එහෙම වෙයිද? නැහැ. ඇයි? ඉන්න උන් ටිකවත් ආගම අදහන්නේ නැහැ. ඒකයි ඇත්ත. ඉන්සම ප්‍රේමාන්තනේ අපි හැරෙමු ස්වාමීන් වහන්සේගේ ආදරයට, ඒ ප්‍රේමයට, ඒ ආදරය අපේ පව්වලට අපි සමාවිල්ලමු. උන්වහන්සේ නිසමයි කියන්නේ නුඹ නිසා අඬන්නට කියලා අපි හඬමු අපේ දුබලකම් දුර්වලකම් වැඩ වෙන්න. එසඳ අපි යාඥා කරමු ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනේ. වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. වහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙන් මෙලෙස වේවා. අපගේ දිනදා පොචන දාපට දාන කරමන අපේ වැරදි කමා කරන්න ආත්මේ අපගේ වැරදිද කමා කළ මැනව පපවස්සවන ඇසීමට අපිට නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී පාපී අපට කරුණා කර වදාළ මැනව. අපට කරුණා කර වදාළ මැනව. සංඝ ආත්මාදායක සමාදානෙහි සතරන ලද්දේවා. ආමේන්. නවවෙනි ස්ථානය ජේසුන්දරු කුරුසවරින් තුන්වෙනි වර්ගයේ මෙත්නසේක. ක්‍රිස්තුනී ඔබට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. මක්නිසාදයට වහන්සේගේ සී කුරුසේ ලෝකය ගලවාගත්තේක. ප්‍රේමාන්තනේ උන්වහන්සේ තුන්වෙනි වරටත් මේ මහා පොළොවට ඇද වැටෙනවා. මේ 9 වෙනි ස්ථානයේ. තව එක ස්ථානයයි තියෙන්නේ උන්වහන්සේගේ ගමන අවසන්. ස්ථානයකට කලින් නැවත උන්වහන්සේ වැටෙනවා. හරියට බැලුවොත් මුළු ගමන් වාර ස්ථාන 9න් 3ක් වැටිලා. ඒ කියන්නේ මුළු ගමනේම 3න් එකක් උන්වහන්සේගේ ජීවිතේ වැටීම් අත්දැකීම. මම නම් කියන්නේ 3න් එකක් නෙමෙයි 3න් 3ම උන්වහන්සේ අත්දැකි ජීවිත වැටීමයි. උන්වහන්සේ ඉපදෙන්නේ කොහෙටද? උන්වහන්සේ ඉපදෙන්න තැනක් තිබුණාද? ගවහලක හරක් මඩුවක. හිතන්න උන්වහන්සේට කොයි වගේ දිනක මම හැම වෙලාවෙම හිතන දෙයක් තමයි මෙන්න මේ දේ. ඕගොල්ලෝ දන්නවනේ මම දන්නවා ඉගෙන ගත්තා. ජේසු නිසා පුංචි දරුවෝ මැරුණා නේද? දහස් ගණනකින් සමූහ ඝාතනයක්. මේ සිද්ධිය ජේසුට කවදා කවුරු හරි ඔලුවට දාන්න නැද්ද? අපි කියමුකෝ ජේසු අවුරුදු 12දී අවුරුදු 15දී හරි 20දී හරි නැත්නම් වැඩි හිටියෙක් හැටියට ඒ දේ දැනෙද්දී මේ මනුස්ස ජේසුට මැරෙන්න හිතෙන්නේ නැති අනේ දෙයියනේ මන් නිසා මගේ මාව බේරගන්න නැත්නම් මාව මරන්න නැතිව මං නිසා අසරණ සමූහ ඝාතනයක් ඇති වුණා. ප්‍රමාන්තනේ
මොන අත්දැකීමකට ජේසු පත්වෙන්ට ඇද්ද? හිතාගන්ටත් බෑ මට එක. මන් නිසා දහස් ගණන් කුඩා දරුවෝ පිරිමි දරුවෝ මැරුණා කියන්නේ. ප්‍රමාන්තනේ ජේසුගේ ජීවිතේ පුරාවටම ජේසු අත්දැක්කේ මේ වැටීම් ගැටීම් නැති බැරිකම් අගහිකකම්. නාන්සේ ඉපදුනෙත් ඒ වගේ පරිසරයකට. ඒ හැම දෙයක්ම උන්වහන්සේගේ ජීවිතේ පුරාවටම මා ප්‍රේමාන්තනේ වැටීමමයි උන්වහන්සේගේ ජීවිතය අත්දැක්කේ. ඒ හරහා තමයි උන්වහන්සේ අපිව ගෙනියන්නේ. මා ප්‍රේමාන්තනේ මේ කවුද වැටෙන්නේ? එකයි ප්‍රශ්නේ. කවුද වැටෙන්නේ? ජේසු මිනිස්සෙක් උනාට දෙවි කෙනෙක්. මේ මුළු ලෝකයටම ඒ බැලන්ස් එක කියන්නේ සමතුලිතතාවය. නැත්නම් මේ ලෝකේ සමතුලිතතාවයේ තප්පරෙන් කෝටියෙන් එකක් නැති වුණොත් මුළු ලෝකෙම විනාශ වෙනවා. මේ ලෝකේ සමතුලිතතාවය නිර්මාණය කරපු නිර්මාණකරුවට පය පැටලිලා වැටෙනවා. හිතා ගන්න පුළුවන්ද? බැලන්ස් එක නිර්මාණය කරපු නිර්මාණකරුවට ඒ බැලන්ස් එක නැතුව වැටෙනවා. දෙයියෝ තමයි මේ මුළු ලෝකයටම බැලන්ස් එක දෙන්නේ. මේක පුංචි හරි වෙනසක් වුණොත් මේ ග්‍රහ ලෝක එකට එක හැප්පෙන්න පුළුවන්. විනාශ වෙනවා එතනම. ඒ බැලන්ස් එක සමතුලිතතාවය පවත්වගෙන යන දෙයියන්ට මේ ඒ සමතුලිතතාවය නැති වෙලා වැටෙනවා මෙතන. ජේසු කියනවා වටන්න එපා කවවත්. ජේසු එක්තරා අවස්ථාවකදී කියනවා මේ පුංචි දරුවන්ගෙන් එකෙකුවත් බල වැට්ටුවොත් මොනවද දෙන්න දඬුවම? මතකද? කුඩා දරුවන්ගෙන් කෙනෙකු හෝ ඔබ නොමග යවනවා නම් මොනවද දෙන්න දඬුවම? සිස්ටර්? බෙල්ලේ? ඔව්. මේ රෝමේ නෝනලා දන්නවද ඇඹරුම් ගල් කියන්නේ මොකද්ද? අත් ගල් කියන්නේ මොකද්ද කියලා රෝම නෝනලා? ඔව් දන්නවා. ආඩම්බරෙන් කියන්න ඕන දන්නවනේ. ඒක තමයි. ඔව් අඹරලා තියෙනවා. හොඳයි. ඇඹරුම් ගල කියන්නේ අර අපේ ගෙදර තිබුණ කුස්සියේ තාමත් තියෙනවා ඒක. ලොකු එකක්. හරි අඩි කාමාරක් දෙකක් විතර දිගයි. දැන් අත්ගල කියන්නේ අර අතෙන් කරකවන එක මෙහෙම තියාගෙන. හරි? අපි නොදන්න ඕනලට කියන්නේ රෝමේ. හරි. එතකොට ජේසු කියන්නේ නැහැ මේ අත්ගල බෙල්ලෙල්ල මුදේ දාපන් කියලා නෑ. අර මහගල ඇඹරුම් ගල ජේසු මේ දෙකේ හොඳටම දැනගෙන ඉන්න ඇති. එතකොට ජේසු කියන්නේ කුඩා දරුවෙක් කියන්නේ පොඩි අය පමණක් නෙමෙයි. ඕනෑම දරුවෙක් ඕනෑම කෙනෙක් නොමග යවල ඌ වට්ටනවාද? ඔව්. ඇඹරුම් ගලක් බෙල්ලෙල්ලලා නිකම් මුද නෙමෙයි මහ මුහුදේ හෙලන එක යහපතී කියලා ජේසු කියනවා. එනිසා ප්‍රේමාන්තනේ තව කෙනෙකුව වට්ටනවා කියන්නේ තව කෙනෙකුට මාට්ටු දානවා කියන්නේ ඒක අතිශයින්ම ජේසුගේ නිර්ණායකයන් වලට අනුව මහා බරපතල පාපයක්. එනිසා මා ප්‍රේමාන්තනේ අපි තව කෙනෙකුව වට්ටපු අවස්ථා, තව කෙනෙකු වැටෙන්න ඉඩ හැරපු අවස්ථා, තව කෙනෙකු වැටෙනවා බලාගෙන හිටපු අවස්ථා අනන්තවත් අපේ ජීවිතවල ඇති ඒ පාපයන්ට වැටෙන අවස්ථා. එනිසා මා ප්‍රේමාන්තනේ මෙතනදී අපි ජේසුගෙන් ශක්තිය ඉල්ලමු. තව කෙනෙකුට වැටීමක් නොවෙන්න. වචනයෙන් හරි සිතුවිල්ලෙන් හරි හැඟීමකින් හරි වැටීමක් නොවෙන්න. ඒ සුන්දර වූ ජීවිත අත්දැකීම් තව කෙනෙකුට යහපත් කරන්න අපිට අවශ්‍ය අවකාශ දෙන්න, ශක්තිය දෙන්න, බලය දෙන්න කියලා අපි ආඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, අපගේ දිනදා භෝජනය දානය පාපවස්ථානශීලට අපරිණෝදී අහපතෙන් අපම දාගත මැනවි.
ස්වාමිනී පාපී අපට කරුණා කර වදාළ මැනව. මලාව ක්‍රිස්තියානිගේ ආත්මාදයට වරකම් සමාදානෙහි සැතපෙන ලද්දේවා. දහවෙනි ස්ථානයේ දුෂ්ට දුර්යෝ දේශාන්තරාගේ වස්ත්‍ර කඩා දමති. විස්තුනී ඔබට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. Maprimantene Jesu kursa gamana ahavarai අවසාන තැනට උන්වහන්සේ ඇවිල්ලා මේ ලෝකයට කියලා තිබුණු එකම දේ උන්වහන්සේගේ ශරීරය හැරුණාම ඇඳගෙන හිටපු වස්ත්‍රය පමණයි. වස්ත්‍රය විතරයි. ඒ වස්ත්‍රයත් අපි දන්නවා උන්වහන්සේගේ වස්ත්‍ර සාමාන්‍ය ජුදෙක් හැටියට වස්ත්‍ර කීපයක් තියෙනවා ප්‍රධාන. ඒක ලොකු වස්ත්‍රය ශාලුව. සුදු බයිබලයේ පුරාණ ගිවිසුමේ ඉඳලා කියනවා ජේසුස් වහන්සේ මරුණාම උන්වහන්සේගේ වස්ත්‍රය බෙදා ගන්න දාදු දැම්මා කියලා. ඒක වෙනවා. අවසානයේදී උන්වහන්සේ ඇඳගෙන හිටපු කබායත් මහා මානුෂික විදියට උන්වහන්සේගෙන් ඉවත් කරනවා. මේ ලෝකේ මනුෂ්‍යෙක් හැටියට මුහුණ දෙන්න පුළුවන් තාමත්ම අපහසුම තැන තමයි නිර්වස්ත්‍ර වීම, නිර්වස්ත්‍ර කිරීම. තව කෙනෙකුව මරන්න පුළුවන් ඒ මට්ටමටම එය හරිම ප්‍රබලයි. නිර්වස්ත්‍ර කිරීම ජේසු කරනවා. ප්‍රේමාන්තේනි ජේසුගේ වස්ත්‍ර ඉවත් කරන කවුද ජේසු කියන්නේ? කවුද ජේසු කියන්නේ? කවුද? දෙවියන්ගේ පුත්‍රයා. ජේසු කියන්නේ කවුද? එකම උත්තරේද තියෙන්නේ? කැලුම්කාරය. මතකයි මේ කැලුම්කාරය කියද්දි ඔළුවට ආවේ මේ මම මග්ගුණ කාලයක් හිටියා. ඒ කියන්නේ දඟ වැඩ කරලා නෙමෙයි වැඩ කරා සේවය කරා මග්ගුණ ළමා නිවාසේ. එතකොට දවසක් මම පුංචි එකෙක්ගෙන් අහුවා පොඩි එකෝ අපිට ජේසු කියන්නේ කවුද කියලා. මේ පොඩි කොල්ල ගත්තු කට්ටමයට කියන පස්සේ ගැලුම්කාරය කියනවා. උඩ පිට වෙලමට ගැලුම්කාරය. ගෙලුවතරක් දන්නේ නැහැ කවුද ගැලුම්කාරය කියන්නේ. ගැලුම්කාරය කියන්නේ මොකද ෂෝක් පුතේ කියලා. ඔව්. ජේසු අපේ ගැලුම්කාරය කියලා කියනවා. කොහෙද අපි ගැලවිලා ඉන්නේ? ගැලවිලාද? ලොකු ප්‍රශ්නයක්. ගැලුම්කාරයෙක් එක්ක ගැලවිලා නැති මිනිස්සු එක්ක ජීවත් වෙන අපි ගැලුම්කාරයෙක් ඉන්නවලු. නමුත් ගැලවිලා නැහැ. තාම ඇලවිලා. නමුත් ගැලුම්කාරයෙක් ගැන උදන් අනනවා. මොකද්ද මේ විහිළුව? කොහෙද අපි ඉන්නේ? ගැලුම්කාරයා කියලා අපි විශ්වාස කරනවා. අපි තාමත් එගොඩ වෙන්න බැරුව අපි මෙගොඩ ඉන්නේ. අපි ගැලවිලා නැහැ. අපි ඇලවිලා. ගැලවෙන්න බැරි විදියට. නෑ. අපි ජේසු මේ ස්ථානයේදී ජේසු මොනවද? අපි කියනවා ජේසු අපේ ගැලුම්කාරයා කියලා. ඇත්ත ඔව්. ජේසුත් කියනවා මම තමයි. මං තමයි. මහාඩම්බරෙන් කියනවා ඔව් මං තමයි ඔබේ ස්වාමියා, ඔබ ගුරුවරයා.
හරිම අභිමානයෙන් ජේසු කියන පිළිගන්නවා. එහෙම තමයි. නමුත් ජේසු ඔබේ මගේ ස්වාමියා නම් ස්වාමියා කියනවා උඹට ගැලවෙන්න නම් මේක තමයි මාර්ගය. මොකද්ද මාර්ගය? නිර්වස්ත්‍ර වීම. නිර්වස්ත්‍ර වීම කියන වචනේ නිර්වස්ත්‍ර වීම නෙමෙයි. නමුත් නිදහස් වීම. නිදහස් වීම. ඔබට මට පුළුවන් නම් මේ ඇලවිලා තියෙන දේවල් එකින් එක ගලවග යන්න. අපිට ඇඳුම් දෙක තුනක් තියෙනවා නම් අපි ඒ ඇඳුම් එකකට සීමා කරන්න. සීමා කරන්න. අපි ගැලවෙන්න. අපි ගැලවෙන්න ඕනි මා ප්‍රමාතනේ. අපි කොහෙද ගැලවිලා ඉන්නේ? අපි කොහෙද ගැලවිලා ඉන්නේ? අද සංජීවට හෙට අනිද්දා ආරංචි වුණොත් මේ සංගේ නැත්තම් ෆාදර් නෙවිල් ජෝට ෆාදර් අර දේශනා කරන්න ආපු ෆාදර් කිව්වනේ මේ ගැලවෙන්න කියලා. ෆාදර් තියාගන්න මේ සල්ලි ඔක්කොම මගේ බැංකුවේ තිබිච්ච සල්ලි ඔක්කොම එහෙම කවුරු හරි ගෙනවොත් කියන්න ෆාදර් සංජීව. එකෙක් කියන්නේ. ඒක තමයි ඇත්ත. අපි ගැලවීම ගැන කොයි තරම් අපි කතා කළත් ඇහුවත් දේශනා කළත් මාත් එක්ක අපේ ස්වභාවය ඇලවෙන්නමයි. ඉතින් කොහෙද අපිට ගැලවීමක්? එනිසා මා ප්‍රේමවන්තනේ ස්වාමීන් වහන්සේ තා පැහැදිලිව කියනවා ඔබට එසවෙන්නට නම් ඔබ සෙලවෙන්නට ඕනේ කියලා. ස්වර්ගයට යන්න නම් ඔබ සෙලවෙන්නට ඕනේ. ඔබ මේ අල්ලගෙන ඉන්න දේවල් අතහරින්නට ඕනේ. කැමතිද අතහරින්න? කැමතිද නිදහස් වෙන්න? සිත කැමති ගත දුරලයිද? නැත්නම් ගත කැමති සිත දුරලයිද? නැත්නම් දෙකම එහෙමයිද? ඔහුට බැරුණා ගැලවෙන්න. තනියම ගැලවෙන්න බෑ. ජේසුගේ ශක්තිය නැතුව බෑ ගැලවෙන්න. ඒ සමා ප්‍රමාදනේ අපේ ඒ ශක්තිය ඉඳලා යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ ඥානනේ. වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙහෙයවේවා. අපේ භෝජනය දාපදානය කළ මෙලව අපට වර්ධ කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මෙලව අප අස්සාවලට හසුවීමට අපට නොදී අයහපතින් අප මුදාගත මෙලව. ස්වාමිනී පාපය ඔබට කරුණා කර වදාළ මෙනව. අපට කරුණා කර වදාළ මෙනව. මලා ක්‍රිස්තියානිගේ ආත්මාර්ථය දා ප්‍රථම සමාදානෙහි සතපන ලද්දේවා. ආමේන්. කුරුසේ ගැලවීමේ කුරුසේ ජීවිතයේ කුරුසේ උන්තාරේ වැළඳ ගනිමු කුරුසේ. 21 ස්ථානය ජේසුන් දරුවෝ කුරුසේ අනුගසන ලබන සේක. ක්‍රිස්තුනී අපට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. මක්නිසාදයක වහන්සේගේ ශ්‍රී කුරුසෙන් වහන්සේ ලෝකය ගලවාගත්සේක. දැන් අපි 11යි 12යි අපි එකට භාවනා කරමු. මා කියන්නේ මම පුංචි දෙයක් ඔබට කියන්න. මේ දේ ටිකක් අමාරුයි තේරුම් ගන්න, නමුත් තේරුම් ගන්න try එකක් දෙන්න. පිලාත් නඩුශාලාවේදී පිලාත් මිනිස්සුන්ගෙන් අහනවා උඹලට මොනවද ඕනේ? මිනිස්සු කෑ ගහලා මොර දෙනවා අපිට ජේසුව කුරුසේ යන ගහන්න ඕනේ. කුරුසේ යන ගස්සනු කියලා. පිලාත්
වෙන විකල්ප නැහැ. අනිත් පැත්තෙන් රෝමය නෙමෙයි ජුදේ නායක පූජකයෝ ටික. අනිත් පැත්තෙන් සදස්‍යවරු පරිසවරු ටික. ඒ දෙපැත්තෙන්ම පිලාත් හිර කරනවා ඔබ මේ මිනිස්යාව නිදහස් කළොත් ඔබ සේසුරගේ මිත්‍රෙක් නෙමෙයි. ඒක වෙනම පොලිටිකල් ප්‍රශ්නයක්, දේශපාලනික ප්‍රශ්නයක්. මේ දෙක අතර මැදි වෙලා මෙම පිලාත් කර කියා ගන්න දෙයක් නැහැ. ඒ නිසා තමයි මම කිව්වේ පිලාත් මොකද කරන්නේ? හිරගෙදර ඉන්න බරපතලම අපරාධකාරයෝ ගේනවා. ඒ බරපස්. ඒ බරපස් ගෙනල්ලා පිලාත් සෙනගකින් අහනවා හොඳයි නුඹලාට ජේසු මේ ඔබ සුව කරපු ප්‍රාතිහාර කරපු දේශනා කරපු නුඹලාගේ රජුරුවන්වද නිදහස් කරන්නට ඕන මේ සාපරාධේ බරප්පස්ද කියලා. මිනිස්සු කෑ ගහනවා අපිට බරප්පස් ඕනේ කියලා. කෑ ගැහුවද නැද්ද? කෑ ගැහුවා. මිනිස්සු කෑ ගහනවා අපිට බරප්පස් ඕනේ. එතකොට නිකමට හිතන්න බරප්පස්ගේ මානසිකත්වයට ගිහිල්ලා අපි හැමෝම දැන් ඔගොල්ලෝ තමයි බරප්පස් මාත් බරප්පස්. ඇවිල්ලා මිනිස්සු ඉල්ලනවා සෙනගාමාව මම හොරෙක් මම තක්කඩියෙක් මම සල්ලාලෙක් මිනිමරුවෙක් මංකොල්ලකාරයෙක්. මිනිස්සු ඉල්ලනවා මාව මිනිස්සු මාරෙන් මට මාර සපෝට් නේ මට බරප්පස් ඉල්ලනවා. බරප්පස් මාර අපේ වචන කියන්නේ චූන් එකක් මාර දෙයක් ඇති වෙනවා. මිනිස්සු මට ආදරේ. මේක තේරුම් ගන්න. මේක තමයි ඔබ ගෙනියන්නේ. මිනිස්සු මට ආදරේ. ජේසුස් දිහා බලනවා බරප්පස්. එක පාරක් බලනවා. බරප්පස්ගේ උත්තරේට පිළිතුර වෙනවා. ප්‍රශ්නෙට පිළිතුර. ජේසුස් කියනවා නෑ පුතේ. නෑ. ඔබට වැරදුනා. මිනිස්සු නෙමෙයි. උඹට ආදරේ. මිනිස්සු නෙමෙයි උඹව නිදහස් කරන්නේ. මගේ තාත්තා උඹට ආදරේ. බරප්පස්ට. ඒ නිසා මගේ තාත්තා මට කියනවා උඹ මේ තැන මට ගන්න කියලා. හිට ගන්න කියලා. උඹ කුරුසයට යන්න එපා.